ලංකාවේ සුපිරිම බිතුසිතුවම් බලන්න යන්න කිව්වොත් ඔයා යන්නේ දඹුල්ලට හරි සීගිරියට හරි නේද? හැබැයි කුරුණෑගල මහ කැලෑවක් මැද දැවැන්ත ගල් පර්වතයක් යට හැංගිලා තියෙනවා කවුරුත් වැඩිය දන්නේ නැති අති විශිෂ්ට කලාගාරයක්. හරියටම කිව්වොත් මේක හුදකලා ගම්මානයක තියෙන කාලයෙන් වැහිලා ගිය දස බෝසත් සිතුවම් පෙළක්. අද අපි යන්නේ පොල්පිතිගම හාතිගමුව ගුරුගොඩ පුරාණ විහාරයට. හිතින් මවාගන්න වියලි කලාපයේ රස්මේ මැදින් ගල් කඳු පසු කරගෙන යද්දි හමුවෙන දැවැන්ත ස්වාභාවික කටාරම් කෙටූ ගල්ලෙනක්. මේක නිකම්ම ගුහාවක් නෙමෙයි. මේ බිමේ ඉතිහාසය අනුරාධපුර යුගයේ ආමණ්ඩගාමිනී අබේ රජතුමාගේ කාලය දක්වාම දිව යනවා. ඕ හැබැයි අද අපි දකින මේ විහාරයේ නිර්මාණය වෙන්නේ මහනුවර යුගයේදී. විශේෂයෙන්ම වැලිවිට සරණංකර සංඝරජ හාමුදුරුවන්ගේ ගුරු පරම්පරාවෙන් පැවතීන දරමිටිපොළ ධර්මරක්ෂිත මහනාහිමි, බොරවැවේ රතනපාල අනුනාහිමි වගේ යතිවරයන් වහන්සේලාගේ මූලිකත්වයෙන් මේ ස්ථානයට නැවත ජීවය ලැබෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් රජමහා විහාරවල දකිනවා වගේ දැවැන්ත රාජකීය පෙනුමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේකේ තියෙන්නේ නියම ගැමි වාස්තු විද්‍යාව. ඝන බිත්ති, පහත් වහලක්, මැටි සහ හුණු පාවිච්චි කරලා හදපු හරිම සරල හැබැයි ප්‍රබල නිර්මාණයක්. අන්න ඒ ප්‍රතිමා ගෘහයේ වටමාලේ බිත්තිය දිහා බැලුවම තමයි ඔයාව පුදුමයට පත්වෙන්නේ. බෝසත්වරුන් 10 දෙනා හිටි ඉරියව්වෙන් නිරූපණය කරපු ඒ අද්විතීය බිතුසිතුවම් පෙළ එතන තියෙනවා. එක රූපයකට යටින් ඒ බෝසත්වරයාගේ නමත් පැහැදිලිව ලියලා තියෙනවා. මේකේ තියෙන ලොකුම විශේෂත්වය මොකද්ද දන්නවද? මේවා ඇඳලා තියෙන්නේ රජමාලිගාවේ හිටපු ප්‍රධාන සිත්තරු නෙමෙයි. අපේ දේශීය සරල ගැමි සිත්තරෙක්. ඒ නිසා මේ රූපවල පෙනුම, මොහුණු සහ ඇඳුම් පැළඳුම් වල තියෙන්නේ අමුතුම ලාංකීය අනන්‍යතාවයක්. රතු, කහ, කළු, සුදු වගේ ස්වාභාවික වර්ණවලින් පිරුණු මේ සිතුවම් දඹුල්ල, දෙගල්දොර, රිදී විහාරය වගේ තැන්වල කලා සම්ප්‍රදායට සමාන වුණත් මේ ගැමි ස්වභාවය නිසාම මේ දසබෝසත් සිතුවම් අතිශයින්ම දුර්ලභ නිර්මාණයක් බවට පත්වෙනවා. හැබැයි අවුරුදු 100 ගාණක් මේ ගල්ලෙන ඇතුලේ ආරක්ෂා වුණු මේ උරුමය දැන් තියෙන්නේ ලොකු අවදානමක. තෙතමනය, හුණු ගැලවී යාම වගේ පාරිසරික හේතු නිසා විතරක් නෙමෙයි. මිනිස්සු අටපත ගෑමීම නිසාත් මේ කලාකෘති ටිකෙන් ටික මැකිලා යනවා. ඒ නිසා මේ සිතුවම් තවදුරටත් විනාශ වෙන්න කලින් විධිමත් පුරාවිද්‍යාත්මක සංරක්ෂණයක් වගේම මේ දේවල් ඩිජිටල් තාක්ෂණයෙන් ලේඛනගත කරන එක අද වෙනකොට අත්‍යවශ්‍යම කාරණයක් වෙලා. මේ වගේ තැන් ගැන අපි කතා කරන්න ඕනි ඒකයි. අපේ ඉතිහාසය කියන්නේ පොත්වල තියෙන අකුරු විතරක් නෙමෙයි. කැලා මැද ගල් ගුහා අස්සේ හැංගිලා තියෙන මේ සිතුවම් වල හැම රේඛාවකම තියෙන්නේ අපේ කතාව. ඔයා මේ වීඩියෝ එක බලලා ඉවර වෙනකොටත් මේ සිතුවම් වල තවත් හුණු කෑල්ලක් බිමට වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ කතාව සමාජගත කරන්න අපිට උදව් කරන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වාගේම සැඟවුණු උරුමයක් හොයාගෙන ඊළඟ කොටසින් අපි හමු වෙමු. අමතක නොකර මෙහි බයෝ එකේ තියෙන අපේ History Mystery YouTube channel link එක subscribe කරන්න යන්න. ඒකේ දාලා තියෙන ලංකාවේ ඓතිහාසික ස්ථාන ගැන තියෙන වීඩියෝත් බලලා comment එකක් දාන්න. ස්තුතියි.